අහලා තියෙනවද සිංහල අලුත් අවුරුද්ද හැදුණු හැටි? සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ ජ්‍යොතිෂ පැත්තෙන් බැලුවට පස්සේ අර්ථ දක්වන්නේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීම. මේ අද අපි සමරන සිංහල අලුත් අවුරුද්ද ඇතුලේ සෑහෙන ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. මුල් කාලීනව ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු සූර්යාව සැලකුවේ දෙවියෙක් විදියට. ගස්කල් වලට ඒගොල්ලෝ වන්දනාමාන කරපු යුගයක් තිබුණා. ඉරට ඉර දෙවියෝ කියලා හිතලා වන්දනාමාන කරපු යුගයක් තිබුණා. ඒ වගේ ප්‍රාථමික අවදී හිටපු මිනිස්සු පවා මේ සූර්ය දෙවියන්ව මුල් කරගෙන විවිධ උත්සව පවත්වලා තියෙනවා ලංකාවේ. මේ ගැන ලංකාවේ සෙල්ලිපිවල විවිධ පොත්පත්වල පුස්කොළ පොත්වල වගේ විවිධ දේවල් වල සඳහන් වෙලා තියෙනවා. මේ ඉර දෙවියෝ එහෙම නැත්නම් සූර්යයා පාදක කරගෙන පැවැත්වූ උත්සව ගැන කෝට්ටේ රාජධානිය ඇතුළෙත් සෙන්කඩගල රාජධානී සමයේ ඇතුළෙත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒකත් එක්කම උදේනිපුර සැනකෙළිය කියලා සැනකෙළියක් ගැන ගුත්තිල කාව්‍යයේ ඉතාම ලස්සනට විස්තර කරලා තියෙනවා. මේ උදේනිපුර සැනකෙළිය කියලා කියන්නේත් මිනිස්සු කාලා බීලා හොඳට විනෝද වෙලා විවිධ ක්‍රීඩා කරපු උත්සවයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ උදේනිපුර සැනකෙළිය කියලා කියන්නේත් ඒ කාලේ සිංහල අලුත් අවුරුදු උත්සවයක් වගේම මිනිස්සු එකතු වෙලා ඒ කාල සීමාවේ විනෝද වෙලා විවිධ දේවල් කරපු උත්සවයක්, උත්සව භූමියක් විදියට අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඔය විදියට සූර්යව පාදක කරගෙන ලංකාවේ මිනිස්සු සමරපු උත්සව මාලාව ටිකක් විධිමත් වෙන්න පටන් ගත්තේ ලංකාවට බුදුදහම ලැබුණට පස්සේ. බුදුදහම ලැබුණත් එක්කම මේ සූර්යයා පාදක කරගෙන සිද්ධ කරන උත්සව මාලාවත් ටික ටික විධිමත් වුණු බවට තමයි පොතපතේ සඳහන් වෙන්නේ. මුල් කාලීනව අලුත් අවුරුද්ද සමරලා තියෙන්නේ රටේ රජතුමාගේ මූලිකත්වයෙන්, රජමාලිගාවේ මූලිකත්වයෙන් තමයි. නැකත් වගේ දේවල් හදලා තියෙන්නේ ඒ කාලේ ඉඳලා තියෙනවා නැකත් රාළ කියලා කෙනෙක්. මේ නැකත් රාළ තමයි නැකත් සීට්ටුව හදලා තියෙන්නේ. මුල් කාලීනව අලුත් අවුරුද්දේ තිබුණයි කියලා කියවෙන්නේ ප්‍රධාන වශයෙන්ම නැකත් වර්ග 6යි. අලුත් අවුරුදු උදාවීම, හිසතෙල් ගෑම, ආහාර පිසීම හා පිළිගැන්වීම, වැඩැල්ලීම, ස්නානය හා රජතුමාට තෑගි පිළිගැන්වීම. මේ රජතුමාට තෑගි පිළිගැන්වීම කියන වෙලාවේදී රටේ පුරවැසියෝ ඇවිල්ලා Tamanට පුළුවන් විදියට තෑග්ගක් දීලා රජතුමාගේ රජමාලිගයට පිළිගන්වලා තියෙනවා. ඒක තමයි රජතුමාට තෑගි පිළිගැන්වීමේ නැකත කියලා කියන්නේ. ඒත් එක්කම තමයි මේ කාල සීමාවේදී හිසතෙල් ගෑම සඳහා පාවිච්චි කරලා තියෙන ඖෂධීය යුෂ වගේ දේවල් ඒවා පිළියෙල කරලා තියෙන්නේ රජමාලිගාව විසින්මයි. ටික රාජධානි වෙනස් වෙනකොට සහ කාලය ගෙවිලා යනකොට මේ අලුත් අවුරුදු උත්සවයත් වෙනස් වුණු බවට තමයි කියවෙන්නේ. එක කාලයක් තිබිලා තියෙනවා ප්‍රාදේශීය වශයෙන් සමරන නැකත් හා වෙලාවල් හරිම වෙනස් එක පැත්තකින් එක පැත්තකට. එහෙම කාල සීමාවකුත් තිබිලා තියෙනවා. නැකත් රාළ මගින් තමයි මේ නැකත් සීටුවේ වේලාවන් සංනිවේදනය කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. සමහර කාල සීමාවලදී අඬබෙරකරුවන් මාර්ගයෙන්ොත් මේ නැකත් වේලාවන් ජනතාවට සංනිවේදනය කරලා තියෙනවා ගම් නියම් ගම් වලට ගිහිල්ලා. මේ නැකත මේ වෙලාවටයි මේ නැකත මේ වෙලාවටයි කියන කාරණේ. ඊට පස්සේ කාලේ ටික ගෙවිලා යනකොට පුස්කොළ පොත්වල මේ නැකත් සීටුව ලියවෙන්න පටන් අරගෙන තියෙනවා. පුස්කොළ පොත්වල නැකත් සීටුව ලියුණාට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි ගමේ මිනිස්සුන්ට ඒ පුස්කොළ පොත්වල තියෙන නැකත් සීටු වේලාවන් හරි විදියට සංනිවේදනය කරලා තියෙන්නේ. මොකද ඒ කාලේ හිටපු හැටියට පුස්කොළ පොත් ලිවීම කියවීම කියලා කියන්නේ ඊටාම සීමිත පිරිසක් සතුව පැවති ඥානයක්. පුස්කොළ පොත්වල නැකත් සීටුව ලියුණාට පස්සේ ඒ නැකත් සීටුව ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ තමයි ගමේ මිනිස්සුන්ට සංනිවේදනය කළේ. එතනින් පස්සේ තමයි ලිත කරලියට එන්නේ 1800 ගණන් වලදී. 1863 දී තමයි ලංකාවේ පළමු ලිත මුද්‍රණය වුණා කියලා කියවෙන්නේ. ලිත සඳහා පාවිච්චි කරලා තිබුණේ ඊටාම සරල භාෂාවක්. අර පුස්කොළ පොතේ ලියවුණු වචන වලට වඩා සෑහෙන මට්ටමේ සරල භාෂාවක් මේ ලිත වෙනුවෙන් පාවිච්චි කරලා තිබුණා. ඒ නිසා බහුතරයක් මිනිස්සු මේ ලිත අරගෙන ලිතේ තියෙන විදියට නැකත් කරන්න පුරුදුන බව තමයි කියවෙන්නේ. 1863 දී තමයි ලංකාවේ පළමු ලිත මුද්‍රණය වෙන්නේ. මුල්ම අවදීදී ලංකාවේ තිබුණු ලිත් අතරින් එකක් තමයි ඈපා ලිත කියලා කියන්නේ. අදටත් මේ ඈපා ලිත මුද්‍රණය වෙනවා. අදටත් මිනිස්සු වැඩිපුරම හොයන ලිතක් බවට පත් වෙන්නේ මේ ඈපා ලිත. 1863 දී පටන් ගත්ත ලිතේ කතාවට ආපහු වෙනස් මුහුණුවරක් එකතු වෙන්නේ 1993 අවුරුද්දේදී. ඒ තමයි රාජ්‍ය නැකත් කමිටුවක් මුල් වරට පත් කළා. ඒ නැකත් කමිටුව හරහා නැකත් ටික ප්‍රකාශයට පත් කරන්නේ මුල් වරට 1993 අවුරුද්දේදී. ඒ 1993 හදපු නැකත් කමිටුවට එවකට ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් විශාල පිරිසක් අන්තර්ගත වෙලා තිබුණා. එදා ඒ පටන් ගත්ත සම්ප්‍රදාය තමයි අදටත් ලංකාව පුරා විකාශය වෙන්නේ. ඒ තමයි රාජ්‍ය නැකත් කමිටුවක් තියෙනවා. මේ නැකත් කමිටුවට ජ්‍යොතිර්වේදීන් විශාල පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ හැමෝම එක දවසක එකතු වෙනවා. එකතු වෙලා නැකත් සීටුව පිළිබඳ සාකච්ඡා කළා. සියලු දෙනා ඒකමතිකව නැකත් සීටුවක් හදනවා. හැදුවට පස්සේ මේ නැකත් සීටුව විශේෂ භාර අමාත්‍යාංශයට යවනවා. ඒකට යවුවට පස්සේ තමයි අමාත්‍යාංශය මාර්ගයෙන්
මේ අලුත් අවුරුදු නැකත් සීටුව රටට ප්‍රකාශ කරන්නේ. මුල් කාලීනව ලංකාවේ තිබුණු අවුරුදු චාරිත්‍ර ගොඩක් මේ වෙනකොට අභාවයට ගිහිල්ලා තිනවා. මේ වෙද්දී ලංකාවේ අපි සමරන්නේ ඊටාම සීමිත අලුත් අවුරුදු චාරිත්‍ර කීපයක් විතරයි. මුල් කාලීනව අවුරුදු චාරිත්‍රාක් විදියට තිබුණා මේ අවුරුදු ශබ්ද පූජා නැකත කියලා නැකතක්. මෙතනදි සිද්ධ වෙලා තිබුණේ මේ බෙර දවුල් වගේ දේවල් ඒ නැකත වෙලාවට වාදනය කළා අවුරුදු ශබ්ද පූජා නැකත ඉෂ්ට කිරීම. ඒකම කුණුමුත්තා පිදීමේ චාරිත්‍රය කියලා චාරිත්‍රයක් තිබුණා මුල් කාලීනව. සමහර ගම්බද ප්‍රදේශවල අදටත් මේක සිද්ධ කරනවා. ඒකම රෝපණ නැකත කියලා නැකතක් තිබිලා තිබුණා. කිරිතිරීමේ මංගල්‍යයේ නැකත කියලා එක නැකතක් තිබිලා තිබුණා. මෙතනදි සිද්ධ වෙලා තිබුණේ මේ අස්වනු නෙළුවට පස්සේ ලැබෙන පළවෙනි අස්වැන්නෙන් කිරිතිරීම වගේ දෙයක්. තෙල් වලං ලිප තැබීමේ චාරිත්‍රය කියලා එකක් තිබිලා තිබුණා. ඉතින් ඒ වගේ විවිධ වෙනස් සහ අද වෙනකොට බහුතරයක් දෙනා පිළි නොපදින චාරිත්‍ර ගොඩක් ඈත අතීතයේ අපිට උරුම වෙලා තිබුණා. මේ කතා කරන 2025 අවුරුද්ද වෙනකොට ඊටාම සීමිත චාරිත්‍ර වාරිත්‍ර කීපයක් තමයි අපි පිළිපදින්නේ. ලිතේ තියෙන්නෙත් එහෙමයි. අවුරුදු උදාව, පරණ අවුරුද්ද සඳහා ස්නානය, ආහාර පිළියෙල කිරීම, පුණ්‍ය කාලය වගේ දේවල්. ඉතින් ඔන්න ওই විදිහට තමයි සිංහල අලුත් අවුරුද්දේ විකාශනය සනිටුහන් උනේ. මුල් කාලීනව සූර්ය දෙවියන් පාදක කරගෙන පවත්වපු උත්සවය විවිධ කාල සීමාවලදී විවිධ විදියට වෙනස් වෙලා තියෙනවා. එක්තරා කාලයක් තිබුණා රජවාසල පාදක කරගෙන රජතුමා මූලික කරගෙන මේ උත්සවයේ සමරපු අවස්ථාව. ඊට පස්සේ නැකත්කරුවන් මාර්ගයෙන් නැකත් sannivedanaya කළා තිබුණා. ඊට පස්සේ අනබෙරකරුවන් මාර්ගයෙන් පස්සේ පුස්කොළ පොත්වල නැකත් සීටු ලියලා ගමේ පන්සල මූලික කරගෙන අවුරුදු උත්සව සමරලා තිබුණා. ඊට පස්සේ 1800 ගණන් වලදී ලිත කරලියට ආවා. ලිත මුද්‍රණය වෙනවත් එක්කම මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් වුණා. ඊට පස්සේ 1993 දී රාජකීය නැකත් කමිටුවක් හදනවා. ඊට පස්සේ මේ අලුත් අවුරුද්ද වඩා විධිමත් වුණු බවට කියවෙන්න පුළුවන්. ඔය විදියට එක එක දේවල් එකතු වෙලා, එක එක දේවල් සංශෝධනය වෙලා, එක එක දේවල් වෙනස් වෙලා කාලානුරූපීව අලුත් දේවල් එක්ක තමයි 2025 අවුරුද්දේදී අපි මේ සමරන අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඉතින් මේ අවුරුද්ද හැමෝගෙම සිතුම් පැතුම් මිටු වෙන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වගේ කාලීන වීඩියෝස් වලට කැමති කෙනෙක් නම් මතක් කරනවා subscribe කරන්න, follow කරන්න. හසී බ්‍රෝල්ගේ YouTube එකෙත් TikTok එකෙත් අලුත් පරිච්ඡේදයකින් ආපහු හම්බ වෙමු.